අප්‍රේල් 1 SLS රොකට්ටුව වීරයන් සිව් දෙනෙකු රැගෙන අහසට දියත් වී පෘථිවි කක්ෂයේදී කාර්ය මණ්ඩලය දිගු ගමනට සූදානම් වූහ. වැදගත් පරීක්ෂණයක් නියමුවා විසින් ඔරායන් යානය අතින් හසුරුවයි. PLI 19 මගින් යානය සඳ දෙසට වේගයෙන් ගමන් කිරීම ආරම්භ. දිස අවකාශය මැදින් ගගනගාමී පෘථිවියෙන් ඈතට ගමන් කරති. බර රහිත අවකාශයේ ආහාර සහ ජලය ලබා ගැනීම පරීක්ෂා කෙරේ. අද අප්‍රේල් 5 ඔරායන් යානය සඳහි ගුරුත්වාකර්ෂණයට ළඟා වූ අප්‍රේල් 6 වෙනිදා සඳමත් වෙතට ඉතා සමීපව පියාසර කිරීම ආරම්භ වේ. සඳට පිටුපසින් යන විට සංනිවේදනය විනාඩි 40ක් බිඳ වැටේ. පෘථිවිය සිට මිනිසෙකුගේ වැඩිම දුර පිළිබඳ වාර්තාව අලුත් වෙනවා. ආපසු පැමිණීම සඳහා යානයේ අනවශ්‍ය කොටස් වෙන් කෙරේ. අප්‍රේල් 10 වීරයන් පෘථිවියට පැමිණෙන ජයග්‍රාහී මොහොත.